ඔන්න මම අද ඔයාලට කියලා දෙන්න හදන්න why can't you එහෙමත් නැත්නම් ඇයි ඔයාට බැරි කියන වචනයක් භාවිතා කරලා ඉංග්‍රීසි වලින් සරලව අපිට එදිනෙදා භාවිතයේදී වැදගත් වන වාක්‍ය හදන විදිහ ගැන. එනම් අපි අද පාඩමට යමු. Why can't you? ඇයි ඔයාට බැරි? ඇයි ඔයාට බැරි වැඩ කරන්න? Why can't you work? ඇයි ඔයාට බැරි ඉංග්‍රීසි ඉගෙන ගන්න? Why can't you learn English? ඇයි ඔයාට බැරි මම කියන දේ අහන්න? Why can't you listen to me? ඇයි ඔයාට බැරි වෙලාවට වැඩට එන්න? Why can't you come to work on time? ඇයි ඔයාට බැරි ඇයට උදව් කරන්න? Why can't you help her? ඇයි ඔයාට බැරි රැකියාවක් කරන්නේ? Why can't you get a job? ඇයි ඔයාට බැරි ඔවුන් සමග එකතු වෙන්න? Why can't you join them? ඇයි ඔයාට බැරි වේලාසන නැගිටින්න? Why can't you wake up early? ඇයි ඔයාට බැරි සෙල්ලම් කරන්න? Why can't you play? ඇයි ඔයාට බැරි ස්කෝලේ යන්න? Why can't you go to school? ඇයි ඔයාට බැරි වේලාසන නිදාගන්න? Why can't you go to bed early? ඇයි ඔයාට බැරි මම කියන දේ කරන්න? Why can't you do what I say? ඇයි ඔයාට බැරි ඒක කියන්න? Why can't you say that? ඇයි ඔයාට බැරි ඒක දෙන්න? Why can't you give it? ඇයි ඔයාට බැරි මම දාන වීඩියෝ බලන්න? Why can't you watch the videos I post? මම හිතනවා ඔයාලට අද උගන්වපු පාඩමක් තේරුණා කියලා. පාඩම පිළිබඳ අදහසකුත් පහලින් කමෙන්ට් කරන්න යන ගමන් ඔයාගේ යාළුවෙකුටත් බලන්න මෙම වටිනා වීඩියෝ එක ෂෙයා කරන්න. Thanks for watching. Don't forget to subscribe.